සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා අපි ecoins ලංකා YouTube channel එකෙන් තවත් මාළුත් වීඩියෝ එකක් ගොඩක් කට්ටිය කියලා තිබ්බ මට job vacancies අරගෙන එන්න කියලා වීඩියෝ එකකින් ඕන අද ඒ කට්ටියට ඉල්ලීම පරිදි අද ගෙනාවා රජයේ ගැසට් පත්‍රයට අනුව අලුතෙන්ම රිලීස් වුණ job මං ඉදිරියේදී වීඩියෝස් අරගෙන එනවා මේ ඔය කට්ටියට සාමාන්‍ය පෙළ සමත් ඒ වගේම සාමාන්‍ය පෙළ අසමත් ඒ වගේ සියලු දෙනාටම කරගන්න පුළුවන් ඉදිරියේදී ගොඩක් වටින වීඩියෝස් අරගෙන එන්න තියෙනවා YouTube channel එකත් කෙන්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න comment කරන්න thumbnail එක දැකලා ඔය කට්ටියට ආව නම් අද අරගෙන ආවේ දැනටමත් රජයේ ගැසට් පත්‍රයට අනුව රජයේ ගැසට් කරලා තිනවා පොලිස් කොස්තාපල් හා පොලිස් උපපරීක්ෂක මෙන්න මේකට කොහොමද නිවැරදිව ඇප්ලිකේෂන් එක දාන්නේ මේවට එක්සෑම් එකට මුහුණ දෙන්නේ කොහොමද අපිට අනිවාර්යයෙන්ම ජොබ් එකක් ගන්න පුළුවන් සුදුසුකම් මොනවද ඒවා A to Z කතා කරනවා ගොඩක් කට්ටියට ගැටලු තියෙනවා මේ පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් සම්බන්ධ ඇප්ලයි කරන්නේ කොහොමද මට සුදුසුකම් තියෙනවද ඒවා A to Z අද කතා කරනවා මං හිතන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් කට්ටියට පොලිස් පරීක්ෂක තනතුරට ඉල්ලුම් කරන්න බැරි වුණත් පොලිස් කොස්තාපල් තනතුරට ඉල්ලුම් කරන්න පුළුවන් අද වීඩියෝ එක අවසානයේ දක්වන්න ආරම්භවුවොත් ඔයගොල්ලෝ නිවැරදිව මේක ඔය කට්ටියට සුදුසුකම් තියෙනවද ඒවා ඔක්කොම ඩීටේල්ස් බලා ගන්න පුළුවන් එහෙනම් වැඩි කතා නැතිවම වීඩියෝ එකට අද වීඩියෝදී කොහොමද වැඩ කටයුතු වෙන්නේ බලන්න මම මෙන්න මේකට යන link එක මගේ WhatsApp channel එකේ දාලා තිනවා මම මගේ WhatsApp channel එකේ link එක comment section එකේ description එකේ දාලා තිනවා ඒකට join වෙලා ඔය කට්ටියට පොලිස් කොස්තාපල් පොලිස් උපපරීක්ෂක තනතුරට අයිදුම්පත් ඉදිරිපත් කරන ලින්ක් එක ගන්න පුළුවන්. ඔන්න බලා ගන්න පළවෙනිද මම උප පොලිස් පරීක්ෂක තනතුරට තියෙන්න ඕනේ සුදුසුකම්. ඒ වගේම ඇප්ලයි කරන්නේ කොහොමද? ඒ වගේම කොහොමද එක්සෑම් තියෙන්නේ? ඔයාගේ තියෙන සුදුසුකම් වලට යන්න පුළුවන් කියලා මම A to Z පැහැදිලි කරනවා. මුලින්ම බලා ගන්න පුළුවන් වැටුප් ක්‍රමය තියෙනවා මෙන්න මෙතන. අපි අවශ්‍යම දේ කතා කරමු 21 තමයි ගැසට් එකේ දාලා තියෙන්නේ වැටුප් ක්‍රමය රුපියල් 91000ක වැටුපක් හම්බ වෙනවා ඒ ජීවන වියදම් දුෂ්කර දීමනා නිල ඇඳුම් දීමනා ඒ වගේ ගොඩක් ඒවා එකතු වෙලා තමයි ওই කටේ රුපියල් 91630ක වැටුප් ක්‍රමයක් හම්බෙන්නේ මේ මාසික වැටුප් ක්‍රමය තමයි 96000 ඒ වගේම ප්‍රවාහන පාසුකම් නිලධාරීන්ගේ සුපසාධන වෛද්‍ය පාසුකම් මේවා ඔක්කොම එකතු කරලා තමයි ඔය රට මාසේ පඩිය රුපියල් 91000ක් හම්බෙනවා උප පොලිස් පරීක්ෂක කියන්නේ SI තනතුරේ ඒ වගේම හතරවෙනි එක දින අවශ්‍ය මූලික සුදුසුකම්. ඒ කියන්නේ අවුරුදු 18ත් 26ත් අතර වෙන්න ඕනේ පොලිස් රස්සාවේ ඉන්න කෙනෙක් නම් අවුරුදු 28 දක්වා මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන ඔය කටියට මූලිකම සුදුසුකම. හරිද? ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙනෝනේ විෂයන් 4ක් එක්ක සම්මාන 4ක් තියෙන්න ඕනේ. සිංහල මාධ්‍යයට ගණන් වලට අනිවාර්යයෙන්ම සම්මානයක් තියෙන්න ඕනේ. ඒකත් එක්ක සම්මාන දෙකක් ඔක්කොම සම්මාන 4ක් තියෙන්න ඕනේ. අධ්‍යාපන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයට විෂයන් 3ක් සමත් වෙලා තියෙනවා. ඒකට S3ක් තිබ්බත් කවන්නේ ඔය කඩේට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සටහන 1 සටහන 2 සටහන 3 කියලා දිනවා. ඒවා අපිට කිසිසේත්ම වැදගත් වෙන්නේ නැහැ. දැන් ඔයාලට දන්න අධ්‍යාපන සුසුකම් සාමාන්‍ය පෙළ සම්මාන 4ක් තියෙන්න ඕනේ විෂයන් 4කට. ඒ වගේම උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ විෂයන් 3ක් S3ක් හරි තියෙන්න ඕනේ. ඒවා තමයි ප්‍රධාන සුදුසුකම්. ඒ වගේම බලන්න පුළුවන් කායික සුදුසුකම් තියෙනවා. උස අඩි 5යි අඟල් 6ක් වෙන්න ඕනේ. සෙන්ටිමීටර් 167ක්. ඒ වගේම පපුව අඟල් 32ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හුස්ම අල්ලා පපුව චෙක් කරන කට්ටිය අඟල් 32ක් තියෙන්න ඕනේ. ඊපස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ට ඕන කෙනෙක්ට පුළුවන්. ඒවා අපිට වැදගත් වෙන්නේ නැහැ මේකට. ඔය කට්ටියක පළවෙනි දෙනවා කායික ටෙස්ට් එක කියලා ටෙක්ස්ට් 3ක් තියෙනවා. මුලින්ම ෆිසිකල් ටෙස්ට් එක තමයි තියෙන්නේ. ඔබ පොලිස් පරීක්ෂකයන්ගේ ඒකත් මම ඔයාලට කියලා දෙනවා මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලන්න පුළුවන් පළවෙනිටම අපිට ඉන්ටර්විව් එකට කැඳවන්නේ ෆිසිකල් ටෙස්ට් එක. ඒ කියන්නේ ඔය කට්ටියගේ ඔයකට තියෙනවා කිලෝමීටරේ විනාඩි 3ට දුවන්න ඕනේ. එතකොට ලකුණු 30ක් හම්බ වෙනවා විනාඩි 3ත් 4ත් 3 ලකුණු 20යි. ඒ වගේම චීන් අප්, පුෂ් අප්, සිට් අප්, ඒ වගේ ස්ක්වොට් ත්‍රස්ට්, කිම් ජිම් මතකයේ පරීක්ෂා කිරීම මේවා හම්බ වෙනවා. මෙතන ලකුණු 100ක් හම්බ වෙනවා. මේ ෆස්ට් ඉන්ටර්විව් එක ෆිසිකල් ටෙස්ට් එක පාස් වුණොත් තමයි ওই කටියට ලිඛිත විභාගයට කැඳවන්නේ. ඒ කියන්නේ එක්සෑම් එකට කැඳවන්නේ. හරිද? මේක පාස් වෙන්න පුළුවන් ඔය කටියට ෆිසිකල් ටෙස්ට් එක එක්සෑම් එකයි ව්‍යුහගත පරීක්ෂණය තමයි අමාරුම. එක්සෑම් එක වෙන්නේ ලිඛිත විභාගයක් දෙනවා. ඒක ලකුණු 100ෙන් දෙන්නේ 100ෙන් ලකුණු 40ට වඩා ගන්න ඕනේ එක්සෑම් එක පාස් වෙන්න. ලකුණු 40ට වඩා ගන්න ඕනේ එක්සෑම් එක පාස් වෙන්න. පළවෙනි අවබෝධය හා භාෂා හැකියාව කියලා තියෙනවා ලකුණු 40ක් දෙනවා. ඒක විනාඩි 45යි. ඊළඟට අපිට සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය කියලා පැයක කාලයක් තියෙනවා. ඔක්කොම පේපරේ ලකුණු 100ෙන් ලකුණු 40ක් ගන්න තමයි තියෙන්නේ. මේකේ ලකුණු 40ට වඩා ඔය කටි උඩරිම ගන්න try කරන්න ඕනේ. මොකද උඩරිම ගත්තොත් තමයි ඔය කටිට මෙන්න මේ ජොබ් එක හම්බෙන්නේ. ඊළඟට මෙන්න මේ ලිඛිත විභාගයේ ලකුණු 40ට වඩා ගන්න හැමෝටම ව්‍යුහගත පරීක්ෂණයට කැඳවනවා. අවසාන පරීක්ෂණය මෙන්න මෙතන තියෙනවා භාෂා දැනුම පරිගණක හැකියාව නනම් තියෙනවා. ඒවට ඔය කටියට සර්ටිෆිකට් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ දෙකේ ගන්න හැම වැඩිම ලකුණු ගන්න කට්ටියට තමයි
අපිට ඉන්ටර්විව් එකට ඊළඟ ඉන්ටර්විව් එකට ගත ගන්න. මෙතන පසුබිම් පරීක්ෂණ තියෙනවා. අපිට ඒවා වැඩි වැදගත් වෙන්නේ මෙන්න මේ එක්සෑම් එකයි ආය මේ සර්ටිෆිකේට් බලන එක තියෙනවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මෙන්න මේ ලිඛිත විභාගයේ 6ට තියෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ වැඩිම ලකුණු ගන්න කට්ටියට තමයි මෙඩිකල් එකට කැඳවන්නේ. මෙන්න මේ ඇප්ලිකේෂන් එක තියෙනවා. ඔය කඩේට මම දාලා දෙනවා මගේ WhatsApp channel එකට join වුණොත් ඇප්ලිකේෂන් එකේ link එක ගන්න පුළුවන්. මට description එකේ දාන්න බෑ. පොලිස් කොස්තාපල් තනතුරටත් මෙන්න මෙහෙමමයි apply කරන්න තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. මේ විදිහටම තියෙන මේ කට්ටිය වගන්තිය නම් මනම් තියෙනවා. වැටුප් ක්‍රමය ඔය කඩේට බලා ගන්න පුළුවන්. මේ විදිහට වැටුප් ක්‍රමය සඳහන් කරලා තියෙනවා. 71421 වැටුප් ක්‍රමයක් හම් වෙනවා. මේකත් වයස් සීමාව අවුරුදු 18ට 25ක්. අධ්‍යාපන සුදුසුකම් නම් ටිකක් අඩුයි. මෙතන තියෙන සම්මාන සාමාර්ථ 4ක් තිබ්බත් ඇති. ඒ කියන්නේ මේ සම්මානයක් ඕනේ ගණන් විද්‍යාව නම් ස්පෙෂල් ඒවට සම්මාන තියෙන්න ඕනේ. S3ත් S තිබ්බත් ඔය කඩේට පොලිස් කොස්තාපල් තනතුරට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් තියෙන දුර දුවන්න ඕනේ කිලෝමීටරයක් විනාඩි 3න් අර මේ SI ඒ කියන්නේ උප පොලිස් පරීක්ෂක තනතුරේ තිබ්බේමයි මේකේ සඳහන් දානවා මම තියෙන්නේ මේකට මගේ description එකේ දාන්න බෑ link එක. ඒක නිසා ඔය කට්ටිය මගේ WhatsApp channel එකේ link එක description එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔය කට්ටිය join වෙන්න පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඒකේ join වුණාම ඔය කට්ටියට මම පොලිස් කොස්තාපල් ඉල්ලුම් කරන අයිදුම් පත්‍රය මම PDF එක මගේ WhatsApp channel එකට දාලා තියෙනවා. ඒකෙන් ඔය කට්ටියට join වෙන්න පුළුවන්. මේක කොස්තාපල් වගේම SI apply කරන්න තියෙන ඕන දැම්ම apply කරන්න. මේක close up date එක තමයි ජූලි 17 මේක close up වෙනවා. ඒක නිසා තව දවස් 20ක් විතර තියෙනවා. ඉක්මනට ආයුධම් කරන්න ඔය කට්ටියට මෙන්න මේ පොලිස් කොස්තාපල් පොලිස් පරීක්ෂක තනතුරු ගන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එකේදී මොකක් හරි සම්බන්ධව පැහැදිලි වෙන්න ඇති කියලා සීලමු දේ. ඔය කට්ටියට මොකක් හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ඔය කට්ටිය පහලින් කමෙන්ට් දාන්න අනිවාර්යයෙන් මගේ WhatsApp channel එකට join වෙන්න. මම ඉදිරියේදී job vacancies දානවා ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට හැමෝටම job vacancies දානවා. ඒක නිසා YouTube channel අලුත් කරගෙන නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මම එක දිගට ඔය කට්ටියට අලුතෙන්ම release වෙන job vacancies දානවා රජයේ ගැසට් එකට අනුව. ඒ වගේම private companies bank වල ඒ වගේ job vacancies තියෙනවා. මාසෙට ස්ථිර ආදායමක් ගන්න පුළුවන් job vacancies දානවා මම ඉදිරියට. එහෙනම් මම හිතනවා අද කතා කරපු දේ සම්බන්ධව ඔය කට්ටියට A to Z පැහැදිලි වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම පළවෙනි comment එකේ pin කරලා තියෙන WhatsApp channel එකට join වෙලා ඉල්ලුම් පත්‍ර apply කරන්න ඕනේ. PDF එක ගන්න පුළුවන් ඔය කට්ටියට මගේ WhatsApp channel එකෙන්. ඒ වගේම අපේ group වලට join වෙන්න. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ නැත්තම් මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ WhatsApp channel එකට join වෙලා. එහෙනම් මම හිතනවා අද කතා කරපු වීඩියෝ එක සම්බන්ධව A to Z පැහැදිලි වෙන්නද කියලා ඔය කට්ටියට මොකක් හරි ගැටලුවක් තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඕනම කමෙන්ට් එකකට මම reply එකක් දෙනවා. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකක් හැමෝම YouTube channel එකත් කරන්න යනවා subscribe කරලා like කරන්න. එහෙනම් මාලට සුබ දවසක් වේවා. මම ecoins lanka YouTube channel